ඉතින් මං අදත් ඔයාලත් එක්ක try කරන්න අරගෙන ආවා අපේ විජයසාරි මන්දිරයේ තියෙන සාරි collection එකකින් කිහිපයක්. ඉතින් මං ඔයාලට මුලින්ම පෙන්නන්න තෝරගත්තේ මෙන්න මේ සාරි එක. මේ සාරි එකත් හරි ලස්සන සාරි එකක්. මුලින්ම මේකේ material එක ගැන කතා කරොත් මේක rich cotton material එකෙන් තමයි සාරි එක එන්නේ. ඒ වගේම colors 3කින් යන embroidered design එකක් තියෙනවා. සාරි එකේ බලන්න මම ඔයාලට පෙන්නන්න ළඟට කරලා මේ බලන්න කලර්ස් 3කින් යන එම්බ්‍රොයිඩර්ඩ් ඩිසයින් එකක් වගේම මේකේ පොඩි ගෝල්ඩ් ටච් එකක් එක්ක යන බෝඩ් එකක් තියෙනවා සාරි එකේ. එතකොට ඒකේ ස්වික්වින්ස් වගේම චූටි එම්බ්‍රොයිඩර්ඩ් ඩිසයින් එකක් එක්ක සාරි එකේ පවර් එක පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා මෙන්න මේ බෝඩ් එකකින්. එතකොට මේ සාරි එකේ දැන් අපි සාරි එකක් අඳිනවා නම් අපේ ෆෝල් එකට එන්නේ මේ කොටසනේ. හරිද? එතකොට ෆෝල් එකට මේ කොටසින් ආවම අපේ යට අපි ෆ්‍රීට් තියෙනවනේ. ඒ ෆ්‍රීට් තියෙන කොටසේ ඩිසයින් එක එම්බ්‍රොයිඩර්ඩ් ඩිසයින් එක ගිහින් තියෙන්නේ යට කොටසට විතරයි. ඒ කියන්නේ අපේ කකුල හරියට එන කොටසට විතරයි මේ ෆ්‍රීට් එම්බ්‍රොයිඩර්ඩ් ඩිසයින් එක ගිහින් තියෙන්නේ. ඒ වගේම මේ මේ සාරි එකේ කලර් එකට මැච් වෙන විදිහට ලස්සන ටසල් ටිකක් ඇවිත් තියෙනවා සාරි එකට. මේ බලන්න ඒකෙන් අර තියෙන අර පොඩි ප්ලේන් කලර් සාරි එකේ පොඩි අර තියෙන චාම් ගතිය චුට්ටක් එහාට මෙහාට කරලා තියෙන්න තමයි මෙන්න මේ ටසල් ටික ඇවිත් තියෙන්නේ. ඉතින් හරි ලස්සන කලර් එකක්, හරි ලස්සනයි සාරි එකත්. ඔයාලට අපේ විජයසාරි මන්දිරයෙන් ගන්න පුළුවන් මේ සාරි එක. ඒ වගේම තව සාරිස් තියෙනවා. හරි, අපි බලමු ඊළඟ සාරි එක මොකක්ද කියලා. මං ඊළඟට ඔයාලට පෙන්වන්න තෝරගත්තේ මෙන්න මේ සාරි එක. මේ සාරි එකේ මැටීරියල් එක ගැන කතා කරොත් මේක soft cotton මැටීරියල් එකෙන් තමයි ඇවිත් තියෙන්නේ. ඒ වගේම මේක හරි ලස්සනයි සාරි එක ඇඳම. ඔයාලට මම පෙන්වන්නම් බලන්න මෙන්න මේකේ හෙඩ් පීස් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට මේක සම්පූර්ණ සාරි එක ඕෆ් වයිට් එකත් එක්ක ඩාර්ක් ග්‍රීන් එකෙන් තමයි සාරි එක යන්නේ. එතකොට ඩාර්ක් ග්‍රීන් එකෙන් තමයි ඩිසයින් එක වගේම බෝඩ් එක ඇවිත් තියෙන්නේ. බලන්න මේ සාරි එකෙත් අර කලර්ෆුල් වෙන්න ඩාර්ක් කලර් එකකින් ඩාර්ක් ග්‍රීන් කලර් එකකින් ඩිසයින් එකක් වගේම බෝඩ් එකක් ඇවිත් තියෙනවා සාරි එකේ පවර් එක පොඩ්ඩක් වැඩි කරන්න. එතකොට මේකෙත් ඩාර්ක් ග්‍රීන් එකෙන් වගේම වයිට් කලර් එකෙන් මික්ස් වෙච්ච ටසල්ස් ඇවිල්ලා තියෙනවා සාරි එක හෙඩ් පීස් එකට. ඔයාලට පේනවා ඇති. ඉතින් මේකත් හරි ලස්සන චාම් සාරි එකක්. මම හිතනවා මේක ආගමික ස්ථානයකට ඒ වගේම ස්කූල් ටීචර් කෙනෙක්ට නැත්නම් ඉස්කෝලේකට යන පේරන්ට් කෙනෙක්ට මේ සාරි එක මැච් වෙනවා කියලා. මොකද මේක සිම්පල් හැබැයි කලර්ෆුල් සාරි එකක්. ඇඳම හරි ලස්සනයි. දැන් අපි මේකේ සාරියට අඳිනවා නම් මේකේ මෙන්න මෙහෙම තමයි ෆෝල් එක එන්නේ. බලන්න ඇඟට තිබ්බම හරි ලස්සනයි. මේ ලොකු දැන් මේකේ ෆ්ලවර් ඩිසයින් එක ලොකු වුණාට අර සාරිය ප්ලේන් කලර් එකක් හින්දා කැපිලා පේනවා හරි ලස්සනයි. එකම මේ ඩිසයින් එක තමයි එකම විදියට තමයි සාරි එකේ යන්නේ. ඉතින් මං හිතනවා මේක සාරි එකට වඩාත් ලස්සනයි කියලා. එතකොට තව මේකේ කියන්න ඕනේ මෙන්න මේ සාරි එකේ අපේ ජැකට් පීස් එක. ජැකට් පීස් එක එන්නේ මෙන්න මේ කොටසින්. දැන් අපේ සාරි එකේ ඩිසයින් එක ටිකක් ලොකු ඩිසයින් එක. හැබැයි ඈතින් ඈත තියෙන්නේ. හැබැයි මේ ජැකට් පීස් එකේ ඩිසයින් එක බලන්න චූටි ෆ්ලවර් ඩිසයින්ස් තියෙනවා ලඟ වෙලා තියෙන විදිහට. ඉතින් මේකෙන් ජැකට් පීස් එක එනවා. මේකෙන් තමයි සාරි කෙන්නේ. මේ සාරි එකත් හරිම ලස්සන සාරි එකක්. ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා අපේ විජයසාරි මන්දිරයෙන්. හරි. අපි බලමු ඊළඟ සාරි එක මොකක්ද කියලා.
මං ඊළඟට ඔයාලට පෙන්වන්න තෝරගත්තේ අපි කලින් බලපු සාරීස් දෙකට වඩා වෙනස් සාරී එකක්. මේකේ මැටීරියල් එක ගැන කතා කරොත් මේක සිල්ක් ලිනන් මැටීරියල් එකෙන් තමයි සාරී එක ඇවිත් තියෙන්නේ. ඒ වගේම මේ සාරී එකේ ගෝල්ඩ් ෂයින් එකක් ගිහින් තියෙනවා සාරී එකේ. මම ඔයාලට ලං වෙලා පෙන්නන්නම් බලන්න. ගෝල්ඩ් ෂයින් එකක් ගිහින් තියෙනවා සාරී එකේ. ඒ වගේම මේ සාරී එකේ පොඩි ගෝල්ඩ් බෝඩ් එකක් ගිහින් තියෙනවා. මේ බලන්න කලින් ඒවා වගේ ලොකු බෝඩර්ස් නෙමෙයි පොඩි බෝඩ් එකක් ගිහින් තියෙනවා. ඒ වගේම ඩාර්ක් කලර්ස් වලින් ෆ්ලවර් ඩිසයින්ස් ගිහින් තියෙනවා මුළු සාරී එක පුරාම. මේකේ හෙඩ් පීස් එක ගැන කතා කරොත් මේ තියෙන්නේ සාරී එකේ හෙඩ් පීස් එකේ ඔයාලට පේනවා ඇති ස්ටෙප් ඩිසයින් එකෙන් ඩිසයින්ස් වගේම ලොකු ෆ්ලවර් ඩිසයින්ස් ගිහින් තියෙනවා. එතකොට මේ ස්ටෙප් ඩිසයින්ස් ගිහින් තියෙන්නේ ෆ්ලවර් ඩිසයින්ස් යන කලර්ස් වලට මැච් වෙන විදිහට පොඩ්ඩක් කලර්ෆුල් කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ. ඒ වගේම සාරී එකේ අපි ජැකට් පීස් එක ගැන කතා කරන්න ඕනේ. ජැකට් පීස් එක ඇවිත් තියෙන්නේ බලන්න ෆ්ලවර් ඩිසයින්ස් වල කලර්ස් වලට මැච් වෙන විදිහට. ඒ කලර්ස් වලින් තමයි මේකේ ජැකට් පීස් එක ඇවිත් තියෙන්නේ. එතකොට හරිම ලස්සනයි. මේක නිකන් අර නෙළුම් කොලයක කලර් එකක් වගේ තියෙන්නේ. හරිම ලස්සන හරිම චාම් කලර් එකක් මේ සාරී එකේ තියෙන්නේ. ගෝල්ඩ් ෂයින් එකකුත් යන හින්දා හරි ලස්සනයි. එතකොට අපි මේක නිකන් අපි දාලා බැලුවොත් සාරී එකේ මේක ෆෝල් එකට එනවා මෙන්න මේ කොටස. එතකොට ඔයාලට පේනවා ඇති පිටිපස්ස සාරී එකේ මේ කොට විදිහට එන පිටිපස්ස කොටසත් මේ වගේ ලොකු ඩිසයින් එකක් යනවා. ඒ වගේම මෙන්න මෙහෙම මේ යට අපි තියෙන ෆ්‍රිල් ටික මෙන්න මෙහෙම එනවා. ඒ වගේම මෙන්න මේකේ ජැකට් එක මෙහෙම ආවම හරිම මේ ජැකට් එකෙන් කලර්ෆුල් වෙනවා සාරී එක. ඉතින් මේ වගේ එකකට එකක් වෙනස් ලස්සන සාරී ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා අපි ගාව. ඉතින් ඒව තියෙන්නේ ඔයාලා වෙනුවෙන්. ඔයාලා ඇවිල්ලා ඔයාලට ගැලපෙන ලස්සන සාරී එකක් සාධාරණ මුදලකට අරගෙන යීමේ හැකියාව තියෙනවා අපේ මහරගම සහ නුගේගොඩ ෂෝරූම් මේ වලට ඔයාලා ආවොත්. ඉතින් හරි අපි බලමු මං තෝරගත්ත ඊළඟ සාරී එක මොකක්ද කියලා. සාරී එකේ මැටීරියල් එක ගැන කතා කරොත් මේක කොටන් මැටීරියල් එකකින් තමයි මේ සාරී එක එන්නේ. එතකොට බලන්න මේ සාරී එකේ බතික් ඩිසයින් එකක් තමයි මුළු සාරී එක පුරාම ගිහින් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මම මෙහෙම පෙන්නන්නම්. මේ බලන්න මුළු සාරී එක පුරාම බතික් ඩිසයින් එකක් තමයි සාරී එකේ ගිහින් තියෙන්නේ. ඒ වගේම බලන්න මෙන්න මේකේ බෝඩ් එක. හරිම ලස්සන බෝඩ් එකක් තියෙන්නේ. ඔයාලට මම ලං වෙලා පෙන්නුවොත් මේ බලන්න හරිම ලස්සන බෝඩ් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මේකේ හෙඩ් පීස් එකත් මම පෙන්නන්නම් ඔයාලට මෙහෙමම. හෙඩ් පීස් එකත් හරිම ලස්සනයි. කට් වර්ක් එකක් එක්ක තමයි ගිහින් තියෙන්නේ. මේ බලන්න මේකේ හෙඩ් පීස් එක හරි ලස්සනයි. මේ සාරී එකත් ඇන්දම මං හිතනවා මේක මේ කැන්ඩියන් විදිහට ඇන්දම මේක ලස්සනයි කියලා. මොකද මේකේ මේ මෙන්න මේ ඉස්සරහා හෙඩ් පීස් එකේ තියෙන ඩිසයින් එකත් එක්ක සාරියට වඩා කැන්ඩියන් ඇන්දම ලස්සනයි කියලා මට හිතෙනවා. ඉතින් ඔයාලා බලන්න ඔයාලගේ තේරීම මේක සාරීකටද හොඳ කැන්ඩියන් එකටද හොඳ එක අඳින කෙනාගේ තමයි කැමැත්ත. ඒ වගේම මේකේ අපි ජැකට් පීස් එක ගැන කිව්වොත් මේකෙන්ම තමයි ජැකට් පීස් එක ඇවිත් තියෙන්නේ. එතකොට අපි මේකේ ජැකට් පීස් එකෙත් අපි අර බෝඩ් එකම තියලා තියෙනවා. අතකට අපි මහනවා නම් හරි අපේ ජැකට් එකේ යට කොටසේ වාටියට දාන්න හරි එහෙම කියලා. එතකොට මේ එකම ප්ලේන් කලර් තමයි සාරී එක ඇවිල්ලා තියෙන්නේ. ප්ලේන් කලර් නෙමෙයි එකම බතික් ඩිසයින් එකෙන්ම තමයි සාරී එක ඇවිත් තියෙන්නේ. මේකේ ලස්සන ඉස්මතු වෙලා පේන්නේ මෙන්න මේ හෙඩ් පීස් එක හින්දා. අපි ඔසරිය අඳිනවා නම් මෙන්න මෙහෙම තමයි හෙඩ් පීස් එක එන්නේ. මම ඔයාලට නිකන් ඕන්නම් තියලා පෙන්නන්නම්.
අපි ඔසරිය අඳිනවා නම් මෙන්න මෙහෙම එනවා මේ අපේ ෆෝල් එක. ඒ වගේම මේ තියෙන්නේ අපි ඔසරිය අඳිනවා නම් මෙන්න මෙහෙම තමයි හෙඩ් පීස් එක එන්නේ. ඉතින් හරි ලස්සනයි මේ වගේ අන්කොමන් සාරි ගණනාවක් අපේ ෂෝරූම්ස් වල තියෙනවා ඔයාලා වෙනුවෙන්ම. ඉතින් ඔයාලට තියෙන්නේ ඇවිල්ලා ඒ සාරීස් ඔයාලට මැච් වෙන විදිහට බලලා තෝරලා ඔයාලට මිලදී ගැනීමේ හැකියාව අපේ මහරගම සහ නුගේගොඩ ෂෝරූම්ස් වල තියෙනවා. හරි. ඉතින් අපි බලමු ඊළඟ සාරි එක මොකක්ද කියලා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ කලර්ස් දෙක ගැන? හරිම මැචින් කලර්ස් දෙකක්. හරිම ලස්සනයි. සාරි එක මම ඔයාලට පෙන්නනම් හරිම සිම්පල් සාරි එකක්. මේකේ මැටීරියල් එක ගැන කතා කරොත් මේකේ මැටීරියල් එක කොටන් මැටීරියල් එකෙන් තමයි සාරි එක ඇවිත් තියෙන්නේ. එතකොට මේ සාරි එක සම්පූර්ණ ප්ලේන් සාරි එකක්. ඔයාලට මම පෙන්නන්නම් මේ සාරි එක සම්පූර්ණ ප්ලේන්. කිසිම ඩිසයින් එකක් බෝඩ් එකක් නැහැ. හැබැයි සාරි එකේ මෙන්න මේ හෙඩ් පීස් එකට බලන්න ලස්සන එම්බ්‍රොයිඩරි ඩිසයින් එකක් ඇවිත් තියෙනවා සාරි එකට. මම ඔයාලට ලං වෙලා පෙන්නන්නම්. මේ බලන්න හරිම ලස්සනයි එම්බ්‍රොයිඩරි ඩිසයින් එකක් ඇවිත් තියෙනවා හෙඩ් පීස් එකට. එතකොට මේකේ ජැකට් පීස් එක මෙන්න මේකෙන් තමයි ඇවිත් තියෙන්නේ. බලන්න ජැකට් පීස් එකේ කලර් එක හරිම ලස්සනයි නේද? මේ එතකොට ජැකට් පීස් එකට අපේ සාරි එකේ කලර් එකේ ඩිසයින් එකක් ඇවිත් තියෙනවා. ඔයාලට දැන් පේනවා ඇති මේ බලන්න සාරි එකේ කලර් එකෙන් ජැකට් පීස් එකට ඩිසයින් එකක් ඇවිත් තියෙනවා. ඉතින් මම හිතනවා මේක සාරි එකකට වඩා හොඳයි ඔසරියකට. මොකද හෙඩ් පීස් එකට තමයි මේක ඩිසයින් එක ඇවිල්ලා තියෙන්නේ ප්ලේන් සාරි එකේ. එතකොට අපි මෙහෙම බැලුවොත් අපි නිකන් තියලා බැලුවොත් ඔසරියක් අපි අඳිනවා නම් බලන්න අපි මෙන්න මෙහෙම එනවා අපේ ෆෝල් එක. ඒ වගේම මෙන්න මෙහෙම එනවා අපේ හෙඩ් පීස් එක. බලන්න හරිම ලස්සනයි. එතකොට අපේ ජැකට් පීස් එක මෙහෙම එනවා. ඉතින් හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති මේ වගේ එකකට එකක් වෙනස් වෙච්ච සාරීස් ලොකු කලෙක්ෂන් එකක් අපි ගාව තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා බලලා ඔයාලට මැච් වෙන ලස්සන සාරි එකක් මිලදී ගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.